කොරියාවට දීවර එන්න ඉන්නවනම් දැන් මේ ටැංකියට බෙහෙත් ගහන්න තමයි ගහන්නේ කොහමද කියලා. ආයිබෝවන් good morning. අද තාම අපි මැරිච්ච මාළුයි ලෙඩ මාළුයි අල්ලලා. මේ පහමාරක තමයි වැඩ පටන් ගත්තේ. මේ පහමාරට වතුර ඇරලා ඊට පස්සේ උදේට කාලා මැරිච්ච මාළු අල්ලන උදේට. තාම ඉවරනේ දැන් වෙලාව 8යි වෙලාව. තාම අල්ලන ගමන් ඉන්නේ. මේකට තමයි මේ මාළු ලෙඩ මාළු අල්ලලා ගන්න මේකට. ඒ කියන්නේ ලෙඩ මාළු ගන්න වෙනම ටැංකියක් තියෙනවනේ. ඒකට ගෙනියනකම් මේක දාගෙන තියා ගන්න. ඊට පස්සේ මැරිච්ච මාළු ටික මේකට දා ගන්න. මේ එකින් එක ටැංකියට බැහැ ලෙඩ මාළුයි මැරිච්ච මාළුයි අල්ලනවා. මම පෙන්නන්නම් මොකෙන්ද අල්ලන්නේ කියලා. මේක තමයි තල්චිය කියන්නේ. මේ ඉස්සරහට කොරියාවට දීවර එන්න ඉන්නවනම් subscribe කරලා තියාගන්න channel එක. මම හිතන වටී කියලා. මේක තමයි තල්චිය කියන්නේ. මේකෙන් තමයි මාළු අල්ලන්නේ. ඒක කොරියාවට එන්න කලින් මේක කියලා දුන්නේ ට්‍රේනින් එකකවත් මේක කියලා දෙන්න. මම පෙන්නන්න ඉස්සරහට කොහොමද අල්ලන්නේ කියලා. අට්ටියනවා. මේ විදිහට තමයි මැරිච්ච මාළු ලෙඩ මාළු අල්ලන්නේ. මම ගිහින් බලලා මැරිච්ච මාළු ඉන්නවද ලෙඩ මාළු ඉන්නව නම් දන්නවා අපි කොහොමද තුවාල තේන තියෙනවා මාළු ටිකක් ලෙඩ වෙලා වගේද ඒ ඉන්නේ මල්ලනවා. මේක මැරිච්ච මාළු නෑ ලෙඩ මාළු විතරයි. මම ඔයාලට කියවනේ මේ මාළුගේ නම කංගෝ. අපි මෙහාට ආවට පස්සේ තමයි මේ මාළු කිව්වද කියලා වස්ස. ඒකයි මරිච්ච මාළු. ඉලෙනවා. දාන්න ඕනේ ලෙඩ මාළු තමයි. මේ ටැංකියට බෙහෙත් ගහන්න තමයි හදන්නේ. බෙහෙත් ගහන්න කලින් වතුර මට්ටම හොඳටම අඩු කරන්න ඕන. ඒකට තමයි බෙහෙත් ටික මාළුන්ගේ ඇඟට හොඳට වදින්නේ. මේ විදිහට මේ බතේ ගලවල වතුර අඩු කරන්න ඕන හොඳට. මේක තමයි ගන්න බෙහෙත් ටික. මැරිච්ච මාළු එල්ලෝද ඒකේ මැරිච්ච මාළු වැඩි. ඒකෙන් බෙහෙත් ගන්න හද. මාස් දාන්න තමයි මේ බෙහෙත් ගහන්න ඕන. බෙහෙත් එක ඉස්සයි. මේව තමයි ඉතින් පාම් වල තියෙන ඇඟට අහිතකර දේවල්. බෙහෙත් ගන්නකොට යට අවුල්. ඒක අපි සේෆ්ටි අපි හදා ගන්න ඕන මාස් දාගෙන. මම පෙන්නන්නම් බෙහෙත් ගහන්නේ කොහොමද කියලා.
බේත් ගහලා ඉවරයි. මේ බෙහෙත් එක සැරේ මේ මාළු දඟලනවා නේ. ඒකවත් දන්නේ. මෙහෙම බේත් ගහලා පැයක් තියන්න ඕනේ. වතුර අඩු කරලා. අර වතුර වහලා තියෙන තේර බඩ වලින් වෙන. වතුර ওই මට්ටමින් තමයි තියන්නේ පැයක් තියන. ඇයකින් ආයෙ වතුර අඩු වෙනවා. කොරියාවකින් දීවර එන්න ගොඩක් අය බය වෙනවා. අවදානම් වැඩි. එහෙම හිතලා. මේකත් ඉතින් කොරියාවේ දීවර රැකියාවක් තමයි. මාළු ෆාම් කියන්නේ. මේ වගේ දැන් මේ කංග ෆාම්. මේ වගේ තියෙනවා බෙල්ල ෆාම්, ආන්ද ෆාම්, ඉස්ස ෆාම්. මේ වගේ ගොඩක් ෆාම් වර්ග තියෙනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මේ වගේ ජොබ් නම් ඉතින් සේෆ්ටි අතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. මුහුදු යන එක තමයි පොඩ්ඩක් අවදානම් ඒත් ඉතින් අපේ කොල්ලෝ මුහුදු ඕන තරම් ගේම ගන්න කොල්ලෝ ඉන්නවා. කට්ට කාගෙන මොරාල් තියෙනවා නම් මුහුදු වැඩ වුණත් මෙහෙ කරන්න පුළුවන්. ඉස්සරහට මම ෆාම් වල ඉතින් මට පුළුවන් විදියට කොහොමද වැඩ වෙන්නේ කියලා වීඩියෝස් දාන්න. වටිනවා කියලා හිතනවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.